පින්න දැන්ට කියනවනේ. ඒක ෆෝකස් එක එනවා අපි අරන් ඕන අපි like the sun, like the sun. They will be, they will. A few moments later.
පඩියට තියලා ගොඩ වෙන්නට ඕනේ. හරි? නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කුණු දෙන අප බෝසතාණන් විදුසරුන් පිට වැඩම කරමින් මිසර සසරෙහි තිබුණු කෙලෙසුන් නසා අලුයම බුදු වෙමින් අකුණු හඬසේ ගර්ජනා කළ ආව වසේ වතු බිඳතොසින් දකුණු පාය පෙර දුව තබාපෝ රුවට ගොඩවනු නැකත හදන්නේ බුලත් මාරු කරන්නට. ඇයි අපි බුලත් මාරු කරන්නේ? මේ ඥාතිත්වය අපි තහවුරු කරනවා. පරම්පරා දෙකක් නැවත විමුණ ගැසීම. එහෙම මෙහාටත් මෙහි එහාටත්. ඉතින් බුලත් දීලා තමයි මේ ඥාතිත්වය තහවුරු කරන්නේ. මාමලා. ඉතින් මම ඉන්දුනේ මේ වැඩේ කරා. හරි? රයිට්. මම කිව්වොත් අර වටිනාකමන්නේ. අන්නේමකෝ විදිහ. බුලත් දීලා කෙනෙක්ගේ ආරාධනා කළොත් හරි ගෞ අපි සිංහල ජාතිය වශයෙන් අපි ගෞරව කරනවා. බුලත් දීලානි කියන්නේ දෙන්නා යන්න ඕන කියලා කියනවා. බුලතට ඒ තරම් ගරුත්වයක් තියෙනවා. එයි මේ අපිට ගෙනාවේ නාග ලෝකේ නාරජතුමාරු මේ අපිට ගෙනන්නේ. ඉතින් ඒ හරි වටිනවා. දැන් අපි ලැස්ති බුලත් මාරු කරන්නට. එහෙම අපි කියනවා අපි හත්මුතු පරම්පරාවකටයි පුතිනන්නේ දෙකක් තේම හත්මුතු පරම්පරාවක් සිහිනවා. අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නිකෑ මුත්තා මේ මුත්තා පනත්තා කියන මේ හත්මුතු පරම්පරාවට නියෝජනය තමයි අපි දැන් මේ කරන්න හදන්නේ. දැන් මෙහෙමයි ඕක අහගන්න ඕන. මල් කොකේ දෙල කිසි දැන් මම දෙන මාමලත් අහගන්න ඕන. බුලත් මේවා එක දැන් මාමට දෙන්නේ නැහැ. මාමට අහගන්න තමයි. මේ මම දෙන බුලත් මේවා එක්ක ඔබතුමා ඉස්සරෝ මනාල මහත්මිය දෙකින් අර අනේ hinaලා ඉන්න ඕනේ. මම ලස්සන ඉන්නේ. ඊට පස්සේ ඒකත් දෙකින්ම දෙනවා. මනාල මහත්මිය. දෙන්නා පස්සේ පුතේ නිකන් නෙවෙයි දෙන්නට දෙන්නා. අයිබෝන් කියන්නේ. ඒක තමයි පුතේ දෙන්නේ අපේ පරම්පරාවේ සිළු දිනාවේ. ආයුෂ වැඩි වේවායි කියනවා. කරන පුතුන් පාර්ථ. එහෙම ඊට පස්සේ පුතා ඒක දාන්න කොහොමද? කොහාටද වැටුනේ කාසිය වුණාද ඒව මම ඒක බලන්නේ. අපි බලනවා. හරිද? එතකොට ඊළඟ එක දෙනවා අපි. මෙහෙම ඊපස්සේ මාම දෙනවා. ඒක දෙනවා මහත්මියට. ඊට ආයෙත් දෙන්න ආයිබෝන් කියනවා. අයින් කියන්නේ නැතුණාට මම ආයිබෝන් කියලා ඔය දෙන්නට ජීවිතේ මේ ප්‍රාර්ථනාව කරමින් දෙන්නට දෙන්න ආයිබෝන් කියන්නේ හොඳයි. ඒ නිසා අපි එනම් දැන් මේ පරම්පරා දෙකේ හත්මුතු පරම්පරාව සිහිනවා. ජර්මනි වගේ විදිය. එකම දීලා දැන් මේ බුලත් ආපුවටි කියන අපි නෝ කියනවා ඕගොල්ලෝ නේ. ඒක තමයි ආස්මා. සමන්නේ බොක්සල් දෙවියන් අන පිහිටි හිමන් කතරගම දෙවියන් අනද වැටි සොයන් සතට මතු උපතක් ලොව පිහිටි අසන්නර ලොවට දළු මුර උපන් ඇති අදකිම දෙන්න right දැන් අතන ඒක උදාහරණයක් ගන්න කල්පනා කරන්න මම බලන්න මේක තමයි අපට කම්පියුටර් කියනවා ආගමට මුනි දුනර ලොව ඉපිද ගති
වේගවිලා මේ සක්වල බලාගති මේක එරදි බලෙන් දෙවියෝ ගෙනෙති නාගමල්ලි දලු මුරෙනා ලොව පැවති සත්තා ගුණ සුද්ධෝදන නරපති කුල මහිමා බුදාගම මාමායා දේවිධර ප්‍රසුතං විද්‍යාදර සකලාගම නිපුණ භාවෝ පණිනම් ශ්‍රී ගෞතම දතා මුනි ප්‍රණාමිත සරණම් ඕකේ දිගේ මනාර මහත්මියට අන්තන් සර්වෝදයට මනෝපා අන්තන් යෝගි අන්තන් දැන් මෙහෙම තියෙනවා නැකතක් හදලා තියෙනවා රෙජිස්ට්‍රේෂන් එකෙන් පස්සේ මුදු දාන්න කියලා. හැබැයි අපි සිරිත ඕ මිලිමුදු දාන්න. අපි දාන්නේ. ඊට පස්සේ රෙජිස්ට්‍රේෂන් එක ඉන්නේ ආය දාන්න. ජීවිතේ නේද අයිතියක් නෑ. අපි ඕක නිදි කතා කරමු. ඕර්ගේදී තමයි මුදු දාන්න. මේ මුදල ඇස්තිද? ශ්‍රී නාමනාතම් ත්‍රිභුවන තිලකා ශ්‍රී නාමනාරායන ශ්‍රී ලෝක පූජ්‍යං දිවසුර නර සභා නන්ද දේව දේමේ ශ්‍රී ශ්‍රේෂ්ඨම් බෝධිසත්වං අසුර මත කරා වෛකුණ්ඨනාථේ චුවර ශ්‍රී නාම ලෝත්‍යං සකල ජනහිතා ශ්‍රී විष्णु ते मंगलං අවටින් ඇසෙන්නේ මංගල බෙර සද්ද ඵලදන්න ඔබේ කුල කුමරුට මංගල මුද්ද දැන් ඇවිල්ලා ඉන්න දෙන ගානට දැන් මොන දිහාම බලනවා දාන ඉවරලා ඔව් මල්සර දුන්නෙන් විද්ද ඵලෙන් දන්න ඔබේ කුල කුමරිට මංගල මුද්ද කොම්පිටන් වන්ති සකුලේ නෝ මෙන්න මේකේ තවත් විශේෂිත අවස්ථාවක් සම්සලක් රාණි මාය මේකේ කියනවා මනාල මහත්මයා ඔබට ගොඩාක් ආදරේ කරති ඒ විතරක් නෙවෙයි මනාල මහත්මියගේ පාර්ශ්වයට ඉන්න දෙමව්පියන් ඇතුළු ඥාතින් කියනවා ඔබ එක්කගෙන ගිහිල්ලා ඔයාව රැක බලා ගැනීමේ ශක්තිය ඔයාට අවශ්‍ය පහසුකම් දැන් මට ලබා දෙන්න පුළුවන් එය මම ආදරයෙන් බලා ගන්නවා කියන්නේ ආදෙන් උතුම්ම සංකේතයක් අපි දැන් මේ කරන්නේ මේ චාරිත්‍ර සම්ප්‍රදාන කුලව කැලි පිළි පැලැන්වීමයි මට දෙන්නේ මම
උදේ මේකක් දාන්නකෝ සයිඩ් එකේ පිට මම කියම යනවා කටුවේ නහන කියන ඊට පස්සේ අන්තිම දාන පැත්තට හරි ආලීත ආලිනේ
ළඟ ඉන්න ඕනේ. එකක් තියමු බෑකප් මේක අර ඒකෙන් හැදුව හැකි මේක හදන එක ලේසි අනිත් පැත්ත කෙලින් වීඩියෝ ගන්න. නෑ ඔය මේ කන්ට්‍රෝල් අපිය. ඒක වැදිනේ බා. මටත් ඒක අපි සිස්ටිගේ වෙඩින් එකට ඇවිල්ලා ඉන්නේ. අපි තාම බීලා නැහැ. මේ මුගේ අලුත් ගැජට් එක ගත්ත කොට තාම පාලනය කරගන්න බෑ. මේ ඉන්න සිස්ටි ඉතින් මොකද වෙන්නේ? හැපි වෙඩින් ලයිෆ්. අර ඉන්නේ සිස්ටිගේ අක්කා ඉස්සරහ නංගි. අන්න ඉන්න මේ ඉන්නේ. ෆෝකස් කරනවා ඔබ සූම් කරලා දාපන්. මේ ඉන්න අපේ එකා ඉන්නවා. මෙන්න ගෙනියා ඕගොල්ලෝගේ පුදුමවත් දෙයක් ආදී ඔයගොල්ලන්ට පාර දෙනවා. ඒ තමයි පාර ගන්න කියන ආරාධනය මේ කරන්නේ එක්කලා කොහොම ඒකසනට ගෙනියා ගන්නා විදිහට සිරිත් පිරිතුලින් හිතුවා ගෙනියා ඒ නිසා පොඩි බලා ගන්න කියලා මෙතන මොකද सदा सुखी भवन्तु ते भवतु सब्ब मंगलरस्तन्तु सब्ब देवता सब्ब संगानुभावेन सदा सुखी भवन्तु ते We're never coming